වැඩදායි සමාජයට ආදර්ශයක් දෙමින් අලුත් කන්ටෙන්ට් නිර්මාණය කරන YouTube නාලිකා ගැන ලෝකයා ලෝකෙටම කියන අවස්ථාවක් උදා කරලා දුන්නා. ඕන් ඉතින් අද කියන්න හදන්නේ උසස් පෙළ හදාරන සිසුවෙක් විසින් සිද්ධ කරන හේෂාන් ටෙක්නික් කියන YouTube නාලිකාව පිළිබඳව. ඉතින් අද මේ ගෙනල්ලා තියෙන වෙබ්සයිට් එකේ නම තමයි Adobe Stock. ඉතින් මෙන්න මේක හරහා තමයි අපිට මුදල් earn කරන්න තියෙන්නේ. ඉතින් මේකදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ගන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක්. ඒ වගේ තමයි මේ වගේ ෆොටෝ එකක් වගේම මෙන්න මේ වගේ ෆොටෝ එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ෆොටෝ එකක්. ඉතින් ඔයා කැමතිම ෆොටෝ එකක් ඔයාලට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ කැමරා එකේ ගොඩක්ම කැමති ෆීචර්ස් එක තමයි මේ කියන ඩිස්ප්ලේ එක. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා තියෙන්නේ රොටේටබල් ඩිස්ප්ලේ එකක්. මේ ලෝකයාගේ නම හේෂාන් මදුසංක. පාසල් සිසුවෙක්. මේ වන විට YouTube ග්‍රාහකයන් 1,14,000ක් මේ YouTube නාලිකාවේ ඉන්නවා. විවිධ වූ තාක්ෂණික දේවල් වගේම අන්තර්ජාලය මගින් හරියාකාරව මුදල් උපයන්නේ කොහොමද කියලත් මේ නාලිකාව මගින් පරිශීලකයන් හට දැනුමක් ලබාගත හැකි වෙනවා. ඉතින් මම හේෂාන්. ඔයාලා මම දන්නේ හේෂාන් ටෙක්නික් කියන ටෙක්නොලොජි සයිඩ් එකෙන් ඔයාලට වීඩියෝස් කියන හේෂාන් ටෙක්නික් YouTube channel එකේ content creator විදිහට. ඉතින් මේ හේෂාන් ටෙක්නික් කියන YouTube channel එක ගත්තොත් තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන සහ e-money එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න කැමති අය තමයි මගේ මේ හේෂාන් ටෙක්නික් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් මුලින්ම ස්මාර්ට්ෆෝන් එකෙන් වීඩියෝස් රෙකෝඩ් කරලා ඔයාලට content upload කරපු මම අද වෙනකොට මගේම කියලා කම්පියුටර්ස් කැමරාස් අරගෙන ප්‍රොෆෙෂනල් මට්ටමේ ටෙක්නොලොජි පැත්තේ හොඳ content quality එකකින් යුතු වීඩියෝස් මම ඔයාලට මගේ YouTube channel එකෙන් අරගෙන එනවා. ඉතින් ඔයා ටෙක්නොලොජි කියන සයිඩ් එක ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් සහ අන්තර්ජාලය උපයෝගී කරගෙන ඔයාගේ ස්කිල් එක මත මුදල් උපයන්න කැමති කෙනෙක් නම් දැන් ඔයාලගේ තියෙන ස්මාර්ට්ෆෝන් එක අරගෙන YouTube app එක ඕපන් කරලා ඒක සර්ච් කරලා බලන්න හේෂාන් ටෙක්නික් කියලා. ඒකෙදි අනිවාර්යයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට වැදගත් වෙන එකක් හෝ content එකක් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.